Hari, okay. Yes. Sir, සාකච්ඡාවට ඔක්කොම නන්විලිය ඇවිල්ලා ඉන්නේ. නන්විලිය ඇවිල්ලාද? වෙන්න බෑ මේක කරන්න බෑ නේද? අන්න සල්ලි සෑහන කියනවා වාට කියන්නේ ඒක තමයි. ලක්ෂ Hello. Welcome. How? Hello. Hi. Take a seat. Sit. Thank you. මට බොහෝම සන්තෝෂයි ඔයගොල්ලන්ගේ පැමිණීම ගැන. මට ඇත්තටම කරුණු කාරණා දැනගන්න ලැබුණා. මේක බොහොම ලොකු අපරාධයක්. අපේ රටේ නළුනිලියන්ට අගෞරව කරන්න මෙවැනි අසාධාරණ වෙන්න දෙන්න බෑ. ඒක ඇත්ත. අපි කොහොම හරි මේක නවත්තන්න ඕන. ඇයි මේ අපේ රටේ මිනිස්සු අපේ දේවල් අගය කරන්නේ නැත්තේ? අපේ මිනිස්සුන්ට කොහොම හරි බලෙන් හරි අපේ ජාතිය, අපේ සංස්කෘතිය, අපේ දේවල් අගය කරන්න අපි පුරුදු කරන්න ඕන. ඒකයි අපේ බලාපොරොත්තුව. ඒකයි අපි මිස්ටර් ලාඩන්ගේ උපදෙස් ගන්න ආවේ. අපි උස්සමු. අපිව නෑ. ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඒ හින්දි නිලියෝ දෙන්න උස්සමු. උස්සලා අපි කප්පන් වශයෙන් ඉල්ලමු බිලියන 500ක්. 300ක් මට. ඉතුරු 150ක් ඕගොල්ලන්ට. මිස්ටර් ලාඩන්. එතකොට ඉතුරු 50? ඒක වැට් එක. ආණ්ඩුවට ගෙවන්න වෙනවා. මං ටැක්ස් ගෙවනවා. වැට්. හැබැයි ඉතින් කවුරු හරි පාවලා දුන්නොත් ඒක ජාතිර කරන අපරාධයක්. පාවා දුන්නොත් මගෙන් බේරෙන්න බෑ. මම පාතාල නායකයෙක් තමයි. හැබැයි මම මගේ රටට ආදරේ. හෙල්ලෝ. තමුසේද? අයිෂේ තමුසේ මේකේ ඩිරෙක්ටර් නේද? මොනවද අයිෂේ කරන්නේ තමුසේ ගෙදර ඉඳගෙන? උණ? අයිෂේ මේ මම කරගන්නද මේ වැඩේ? කපනව නෙමෙයි මම. අන්තිම chance, last chance තමුසේට දෙන්නේ. නැත්තම් කපනවා තමුසේව. හරි. ඔච්චර අඬන්න එපා. කපන්නේ. හෙට උදෙන්ම එනවා. Damn fool. Anu. Come and sit. Anu. ඇයි? ඔයා මොකද ආවේ? ඔයා බලන්න. මේ ඔයාට රහසක් කියන්න ඕන. උස්සන්න බලාගෙන ඉන්නේ. අනේ මගේ බූරු පැටියෝ. ඔයා මට shopping යන්න කාර් එක එවනවා නේද? සර් මේ කෝල් එක මට නෙවෙයි සර්. සර්ට. කවුද? සර්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙන්. බූරු පැටියට කතා කරන්න ඕනේ කියලා කිව්වා. සර් එයා වැඩ කරන්නේ සත්තුවත්තේද? ස්ක්වීස්. හෙලෝ. තමුසෙට මම කිව්වා නේද මට shopping යන්න කාර් එක එවන්න කියලා. ඔව් එවනවා. ඔව් මේ දැන් ආටිවිටි අතේ එවනවා. ෂුවර්. ඔව්. ස්ක්වීස්. මස්ස කරදරයක් අයිසේ මේක. ස්ක්වීස්. හෙලෝ. හෙලෝ ආටි මේ ඔයාගේ ගොන්තනි ලොක්කා එයාට හොරෙන් නිවාඩු දාලා මාත් එක්ක shopping යන්න එන්න පුළුවන්ද?
hello ස්ක්වීස් මී. ආටි තමුසේගේ වයිෆ් shopping එක යන්න කලින් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් shopping එකක් යනවා. හොඳයි. එතකොට මං ගොන්තඩි ලොක්කා මම නම් දැනගෙන හිටියේ නෑ සර් එහෙම කෙනෙක් කියලා. එතකොට මං ගොන්තඩි ලොක්කා නෑ සර් මමත් දැනගෙන හිටියේ නෑ එහෙම දෙයක්. සර් එක්ස්කියුස් මී සර් අපිට ප්‍රොමෝෂන් ලැබෙයිද? Excuse me. Sorry sir. දැන්වත් පුළුවන් ද අපේ වැඩේට බහින්න? Carry on sir, carry on. Excuse me. හරි. මගේ චිත්‍රපටියේ රඟපාන්න ඉන්දියාවේ ඉඳලා එනවා හින්දි නිලියෝ දෙන්නෙක්. ආරංචිය හැටියට මෙහෙ කට්ටිය ඒ හින්දි නිලියෝ දෙන්නව කිඩ්නැප් කරන්න හදනවා. පැහැරගෙන ගිහින් ඩොලර් බිලියන 500ක කප්පමක් ගන්න. මේ වැඩේ බාර දුන්නේ පාතාල නායකයෙකුට. මං තමයි ට්‍රිප් එක දුන්නේ මිස්ටර් නිෂ්පාදකට. නේදනේ? Of course. පාවාදීමක්. ශ්‍රී ලංකාවේ ඈත අතීතයේ සිට පැවතෙන පුරුද්දක්. පාවාදීමක මතකයක්. හොඳයි. ඔය පාතාල නායකයව අපිට අල්ලලා දෙන්න. අපි නේද මේ පියවර ගන්න. මොකක්? මොන බම්බුවටද අයිස තමුසලා ඉන්නේ? පාතාලෙම මට අල්ලලා දෙන්න කියන්නේ? අයිස මේ එකක් දැනගන්න. මේ හින්දි නිලියෝ දෙන්නට මොන හරි වුණොත් ඉන්දියාව අපිට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. එතකොට මොකද වෙන්නේ? තමුස තමයි වග කියන්න ඕන. රිලැක්ස්. එහෙමනම් සියලු විස්තර මට දෙන්න. මම නිලියෝ දෙන්නට ආරක්ෂාව සපයනවා. එකකුණ කිට්ටුවෙන් දෙද තියන්නේ. එක මැස්සෙකුට වහන්න දෙන්නේ. එක මයිල් ගහකට අත තියන්න දෙන්නේ. Squeeze me. එහෙමනම් අපි ගණන් හිලව් ගැන කතා කරමුද? මේ ඒවා මෙයත් එක්ක නෙමෙයි මාත් එක්ක. Squeeze me. බම්. Sir, are you paying in dollars? දැන් මේකයි වැඩේ. මෙහෙම කරමු. කප්පම මිලියන 500යි. අපි නිලියෝ දෙන්නව පැහැරගෙන යන්න ඉඩ දෙමු. ඊට පස්සේ ආණ්ඩුවෙන් මිලියන 500ක් අරන් කප්පම ගෙවමු. ඊට පස්සේ අපි පාතාලයව අල්ලමු. ඊට පස්සේ මිලියන 500 අපි දෙගොල්ලෝ අතරේ බෙදාගමු. ඊට පස්සේ නිලියෝ දෙන්නව ඉන්දියාවට පිටත් කරාරිමු. ඕකේ? අඩේ අප්පා. තමුසගේ මොලේනේ මොලේ කියන්නේ. හැබැයි කවුරු හරි ඇහුවොත් එහෙම මේ ඩොලර් මිලියන 500ට මොකද උනේ කියලා විපක්ෂය ඇහුවොත් මොකද කියන්නේ? එහෙමනම් අපි ප්‍රශ්නය මතු කරපු එකාට මිලියනයක පගාවක් දෙමු. ඊට පස්සේ ප්‍රශ්නය ක්ලෝස්. අපි සංචාරක ඇමතිවරයෙක් අල්ලගමු. ඒගොල්ලෝ ඕවට හරිම දක්ෂයි. අනු අනු මට මේව තේරෙන්නේ නෑ. මේ මට මගේ හින්දි නිලියෝ දෙන්න බේරලා ඕන. ඒකනේ. Okay. Don't worry. I will handle this case. Because this case is very emotional and most dangerous. My company and my boys are very clever. They do this. Otherwise, my company coming very popular. See this girl, Miss Anu, very beautiful and most emotional and most dangerous. My heart. Yes, I have done twice bypass. My heart is coming very deepest sympathy for you. Get out! Sorry, sir. My fault, sir. Okay, sir. See you, sir. See you, Anu. මෙන්න මේකයි වෙන්නේ. ඔය කියන හින්දි නිලියෝ දෙන්න එයාපෝට් එකට කොට බැහැලා රෙඩ් කාපට් දාලා අඬබෙර ගහලා එළියට අරගෙන එනකොට අපි
එයාපෝට් එකෙන් එළිය දානවා රෝඩ් බ්ලොක් එකක්. දාලා උන් දෙන්නව උස්සනවා. තේරුණාද? Yes, boss. Yes. බිලියන 500ම අපි ගන්න. උන්ට දෙන්නේ නෑ. නළු නිලියෝ ලණුව කාලා. මම සම්පූර්ණ බලතල දෙනවා. ආටිසා පිටීට මේ නිලියෝ දෙන්න ආරක්ෂා කරන්න. අපිට හෙන ගහලද සර්? උඹ දැන් ඉන්නේ හෙන ගහලා වගේ තමයි. අනිත් අය කට්ටව හප්පන්. හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕන. වැඩේ වැරදුනොත් අපිට දිවිනසා ගන්න වෙන්නේ. Sorry, sir. දැන් දියුරුම් දෙනවා. අපිට පැවරිය ඇති රාජකාරිය අපුරටම ඉටු කරන බවට දිවුරා පොරොන්දු වෙමි. වැඩේ වැරදුනොත් අපිට ලෝකා සමග දිවිනසා ගන්නා බවට පොරොන්දු වෙමු. කවුද? ඩාර්ලින් මම ආවා. අයියෝ. කටප්. Sorry for the delay darling. මේ සුගන්ධවත් පුෂ්ප කලඹ පිළිගන්න ඩාර්ලින්. මේ මට ඔයාවත් එපා. ඔයාගේ ආදරෙත් එපා. කරුණාකර ඔය මල් කලම් අරගෙන මෙතනින් යන්න. ප්ලීස්. මෙතනින් යන්න. ඉතින් බලපන්කෝ ඉතින් ඒක ගියා. කොහෙද? බෙඩොන්කි මූණේ දැක්කම කිසි දෙයක් හරියන්නේ නැහැ බං. අපරාධි මට තනියම ඉන්න තිබ්බේ. ඩාර්ලින් ස්වීටි ඩාර්ලින් ඩොන්කිටත් මොලේ තියෙනවනේ බං. වෙනස් නොවන ප්‍රේමේ සෑමදාම ඒ වගේ මගේ පීරසාර ආදරේ දුරස් වෙන්නේ නෑනේ මේ දුරස් නොවන ප්‍රේමේ ආවේ නෑ කියා මං ආවේ නෑ කියා නෑ වෙනස් වෙන්නේ මාගේ මේ වෙනස් නොවන ප්‍රේමේ සෑමදාම ඒ වගේ මගේ පීරසාර ආදරේ දුරස් වෙන්නේ නෑනේ මේ දුරස් නොවන ප්‍රේමේ ඕනේ නෑනේ චාටු දාන චාටුකාරයා වේදනාවේ මාව දාලා පාවෙලා ගියා ඕඩ වීලා මානේ ඒ කාලේ පෑව ආදරේ අතින් පස්සේ නෑනේ කෙල්ලෝ පස්සෙන් දුවනවා ඒ ගැන දන්නවදෝ කෙල්ලන් රවටන ගිනි දීපැන යයි ඔබට